ගත්තේ. ඒතර ඊයේ දිනේදී අපි බැස්ටියන් මාවතේදී මේ පරීක්ෂණයට ලක් කරා. මේකෙදී බස් රථ 56ක ප්‍රමාණයක් අපි පරීක්ෂාවට ලක් කරා. මේ බස් රථ 56න් 10 දෙනෙක් බස් රථ රියදුරන් 10 දෙනෙක් අපිට නිරීක්ෂණය වුණා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තමන්ගේ රාජකාරිය නියැලෙන බවට. මේක ගත්තොත් එහෙම මෙතැම්පෙටමින් කියලා තියෙනවා. ඒ කියන්නේ අයිස් පාවිච්චි කළ එක බස් රථ එලවපු රියදුරු දෙන්නෙක් අපි අඳුනාගත්තා. ඒ වගේම ඔපියට් ඒ කියන්නේ හෙරොයින් පාවිච්චි කරපු එක්කෙක්. මේක අපිට හරියටම හෙරොයින් කියන්න බෑ මෙතනදී. මොකද හේතුව හෙරොයින් ගත්තාට පස්සේ ශරීරයේදී ඒක තප්පරයක් වගේ දෙකක් තුනක් වගේ කාලයක් ඇතුළත ඉක්මනටම මෙටබොලයිස් වෙනවා. ඒක කන්නවට කැඩලා යනවා. ඒතර අපි අඳුරාගන්නේ ඩයග්නොස් කරන්නේ මෝෆින් ගත්තද කියන එක. ඒ නිසා මේක ඉදිරි කටයුතු සඳහා අපි මේ පුද්ගලයා යොමු කරා. මේක ඇත්තටම ගත්තේ හෙරොයින්ද කියන එක සඳහා. ඊළඟට අනිත් කාණ්ඩේ තමයි අපි ගන්න ගංජා කියන එක. ඒක ඇවිල්ලා 8 දෙනෙක් අඳුරගෙන තියෙනවා ගංජා පාවිච්චි කරලා මේ බස් රථ වල රාජකාරී වුණා කියන. ඒතර ඔක්කොම ගත්තොත් එහෙම පොදුවේ ගත්තොත් එහෙම 56 දෙනෙක්ගෙන් 10 දෙනෙක් ඉදිරි කටයුතු සඳහා ඉදිරි නීති කටයුතු සඳහා අපි අඳුරගෙන ඉවරලා ඒ පරීක්ෂණ වාර්තාව අඳුරගෙන ඉවරලා ඉදිරි කටයුතු සඳහා නීති කටයුතු සඳහා අපි යොමු කරලා තියෙනවා. ඒතර 56 දෙනෙක්ගෙන් පරීක්ෂා කරපු 10 දෙනෙක් කියන්නේ සෑහෙනට ලොකු ප්‍රතිශතයක්. ඒක අපි සැලකිය යුතු තත්ත්වයක්. වැඩි අවධානය යොමු කළ යුතු තත්ත්වයක්. මහ ජනතාව අවදි විය යුතු තත්ත්වයක්. මේ පරීක්ෂණ වැඩි වශයෙන් කළීමට පෙළඹවෙන තත්ත්වයක්. නිසා මේක ඉතාමත් සංකීර්ණ තත්ත්වයක්. ඒතර අපිට මේක වැඩි කාලයක් කරගෙන යීමේ හැකියාව නැහැ. මොකද පෞද්ගලික ඒ වගේම CTB එකේ බස් රථ රියදුරන් සහ බස් රථ කාර්මිකයන් අතර sannivedanaye හොඳට උපරිම තියෙනවා. ඒතර GPS network එකක් තියෙනවා වගේ තමයි. ඒ නිසා අපි පටන්ගෙන ටික වෙලාවක් කියන්න ගියාට පස්සේ බස් රථ අප පරීක්ෂා කිරීමට ගත්ත මාර්ගයේ මග හැරලා යන්න පටන් ගත්තා. ඒතර අපිට ඒක තැන් වල අපේ එතන ගයිඩ් කරන්න පොලිසියෙන් සහ අනික් කට්ටියගේ සහයෝගය ඇතිව මේකට යොමු කරන්න පටන් ගන්න යොමු කිරීමට සිද්ධ වුණා. නමුත් අපිට දීර්ඝ කාලයක් ඉතින් මේ විදිහට අල්ලන් ඉන්න බෑ. මොකද පණිවිඩය යනවා ටක් ගාලා අපි චෙක් කරනවා කියලා පූර්ව දැනුම් දීමකින් තොරව තමයි අපි මේ පරීක්ෂණ වලට යොමු වෙන්නේ. එතකොට ඒ නිසා පණිවිඩය ගියාට පස්සේ ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒතකොට බස් රථ හැරිලා යනවා. ඒම ගමන් මාර්ගෙන් වෙන මාර්ගයක් කරා යනවා මිනිස්සු බස් වල ඉවරලා. නිසා ජන කැළඹීමක් ඇති වෙන්නත් බෑ. ජනතාවගේ සේවයත් ඒ විදිහට දෙන්න ඕනේ. ඒ නිසා අපි හවස 1 වගේ 2 වගේ වෙනකොට අපි ඒක නවත්තන්න සිද්ධ වුණා. මේ ජංගම ක්‍රියාවලියේ පරීක්ෂණ ක්‍රියාවලිය අපි නිරත වෙලා ඉන්න විට අපිට ටික කාලයක් ගත වෙච්ච ගමන් ටික වෙලාවක් ගිය ගමන් අපිට තේරුණා බස් රථ එන ප්‍රමාණය මෙතෙන් එන ප්‍රමාණය පැමිණිය යුතු බස් රථ ප්‍රමාණය සැලකිය යුතු අඩුවීමක් තියෙනවා. ඒත් මේකට හේතුව තමයි පණිවිඩය ගලාගෙන යනවා. මොකද බස් රථ හිමියන් බස් රථ රියදුරන් අතර ලොකු sannivedanayak තියෙනවා. මොම් මෙතන එන්න එපා මෙතන පරීක්ෂණයට ලක් වෙනවා කියන එක පණිවිඩය යනවා. ඒතර අපි මේකිමුත් අපි යම් කිසි දෙයක් හිතන්න පුළුවන් මෙතන බස් රථයක් එන්නේ නැත්තේ එන එකේ වැලකිලා ඉන්නවා නම් ඔහු අනිවාර්යයෙන්ම තමන්ටම සැකයක් තියෙනවා තමන් පාවිච්චි කරා කියන එක නිසා තමයි මෙතෙන්ට එන්නේ නැත්තේ. ඒ නිසා මේක ඉතාමත් දරුණු තත්ත්වයක්. මොකද 56 දෙනෙක්ගෙන් 10 දෙනෙක් අපිට මූලික පරීක්ෂණයෙන් අඳුනා ගැනීමට ලැබුණා. තව වැඩි ප්‍රමාණයක් බස් රථ හවස් වෙනකොට එන්නේ නැතුව හිටියා. මෙතන මග හැරලා යන්න පටන් ගත්තා. ඒ නිසා අපි ජනතාවට දිය යුතු පණිවිඩ කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ජනතාවට හැඟී යනවා නම් තමන් යන පොදු ප්‍රවාහන සේවයේ පදවන රියදුරු කොන්දස්තර මහත්තයා යම්කිසි මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා මේ කාර්යයේ රාජකාරිය නියැලෙනවා කියලා හැඟීමක් තියෙනවා නම් ඒක වහම දැනුම් දෙන්න. ඊළඟට බස් හිමියට වගකීමක් තියෙනවා තමන්ගේ යොදවන සේවාවේ යොදවන සේවකයා මේ පිළිබඳ මේ වගේ තොර සේවකෙක් මේ සේවය යොදවන්න. ඊළඟට අපි ජනතාවට කියනවා යම්කිසි අපහසුතාවයකට ලක් වෙන්න පුළුවන් පරීක්ෂණ කටයුතු යනකොට යම්කිසි වෙලාවක විනාඩි 5ක් 10ක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේක විනාඩි 3ක වගේ කාලයකින් ටෙස්ට් එක අපිට ප්‍රතිඵලය එනවා. ඒ වෙලාවෙම මොකක්ද කියන ඩ්‍රග් එකත් එක්කම අපිට ටෙස්ට් එක එනවා. නමුත් යම්කිසි අපහසුතාවයකට ලක් වෙනවා නම් පොඩි කාලයක් හරි පමා වෙනවා නම් සමා වෙන්න ඕනේ. මොකද මේ අපි හැමදේම කරන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා පොලිසියට අපිට දක්වපු දායකත්වයට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මේ කාර්යයට ශ්‍රී ලංකා පොලිසිය දක්වපු සහයෝගය ඊළඟම ගමනාගමන ජාතික ගමනාගමන මණ්ඩලය සහ SLTB එක දක්වපු දායකත්වයට වැටලි මේ පරීක්ෂා කිරීම නිරන්තරයෙන්ම අපි සිදු කරනවා. ප්‍රමාණය වැඩි කිරීමට සිදු වෙනවා. මොකද මේ දත් අනුව අපි අනිවාර්යයෙන් ඒක වැඩි කරන්න ඕනේ. මේක පූර්ව දැනුම් දීමකින් තොරව රියදුරු කොන්දොස්තර මහත්තුරු යම්කිසි ද්‍රව්‍යයක් පාවිච්චි කරලා තමන්ගේ රාජකාරිය නියැලෙනවාද කියන එක පිළිබඳ වැටලීම් පරීක්ෂණ දිගින් දිගටම සිදු වෙනවා පූර්ව දැනුම් දීමකින් තොරව. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ තත්ත්වයට හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා කරුණා කරලා බස් හිමියන්ට වගකීමක් තියෙනවා. තමන්ගේ බස් රථයේ යොදවන රියදුරු මහත්මයා හෝ කොන්දොස්තර මහත්මයා යම්කිසි මත්ද්‍රව්‍ය පාවිච්චි නොකර තමන්ගේ රාජකාරියේ යෙදවීමට.
මොකද පගත්තොතම පෞගිය දවස් කීපය තුළ මේ අවුරුද්දේ මුල් දවස් කීපය තුළ වෙච්ච රියානතුරු වීම නිසා වෙච්ච මරණ සංඛ්‍යාව ගත්තොත් අති විශාලයි. ඒ නිසා මේක අපිට වළක්වා ගත යුතු දෙයක්, වළක්වා ගත හැකි දෙයක්, වළක්වා ගැනීමට නීති සම්පාදනය කළ යුතු දෙයක්. ඒ නිසා මාර්ග නීති අකුරටම පිළිපැදීම සඳහා අපි නොයෙක් ක්‍රියාමාර්ග පටන් ගෙන තියෙනවා. නමුත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා රියදුරු ධාවනයේ ඒ වගේම අනික් මේ මාර්ග කටයුතු නිරයන කට්ටියට අපි කියනවා මේකෙන් වැළකීලා වැඩ පිළිවෙල කරගෙන යන්න. මොකද වැටලීම් දිගටම සිදු වෙනවා.